සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම වයිටෙක් ඉතින් කියන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද අරන් ආවේ මැච් එක බලන ගමන් මුදල් තියාගෙන ජයග්‍රහණය කරන්න පුළුවන් සුපිරිම ක්‍රමයක්. ඉතින් ක්‍රිකට් ගැන දන්න කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන් මේ වීඩියෝ බලන්න. ඔයාලා දැනුමෙන් අනිවාර්යෙන් ඔයාලට මුදල් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයාලා තාමත් account එකක් හදලා නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකකින් ඔයාලට පුළුවන් account එකක් හදාගන්න. account එකක් හදාගෙන මම මේ කියලා දෙන විදියට මුදල් ජයග්‍රහණය කරන්න. ඉතින් වයිටෙක් YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට අපි ඇප් එකට යමු. ඇප් එකට ලොග් වුණාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙන්නයි. ඔන්න මගේ account එකේ මම රුපියල් 45000 ඩිපොසිට් කරගෙන තියෙනවා. මම මේකේ හැම ගේම යම සෙල්ලම් කරන හින්දා මම පොඩ්ඩක් ලොකු ගාණක් දාගෙන තියෙන්නේ. ඔයාලට මේකේ ඉන්ටර්ෆේස් එකෙන් පේනවා ඇති top live කියලා ක්‍රිකට් මැච් කීපයක ඩීටේල්ස් වගේ පෙන්නනවා. ගොඩක් අය ලංස තියෙන මැච් ටික තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ උඩම තියෙන ස්පෝර්ට්ස් කියන එක ටච් කරලා ඔයාලා කැමති ස්පෝර්ට් එකට යන්න. අපි ස්පෝර්ට් කියන මේ විදිහට ටච් කරගමු. ඒකට ගියාම ඔයාලට පේනවා ඇති උඩම තියෙනවා ස්පෝර්ට්ස් කීපයක්. ඔයාලට කැමති එක තෝරගන්න පුළුවන්. මම මෙන්න මේ ක්‍රිකට් කියන එකට යනවා. එතකොට ඔයාලට එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඔයාලට පේනවා ඇති උඩම තියෙනවා accumulators කියලා. ඒක යටතේ තියෙනවා to win the match overs team player totals කියලා. ඉතින් අපි මේක ඉස්සෙල්ලාම තියෙන to win the match කියන එකට යමු. මේකට ගියාම ඔයාලට කරන්න තියෙන්නේ මොන ටීම් එක දිනන්න කියලා ගෙස් කරන එක. ඉතින් ඔය W1 කියන්නේ පළවෙනිට තියෙන ටීම් එක, W2 කියන්නේ දෙවෙනිට පේන ටීම් එක. ඉතින් ඔයාලට පුළුවන් W1 දිනනවා කියලා ඔයාලා දාන ගාන 2.3 ගුණ කරගන්න. නැත්නම් W2 කියලා දාලා ඔයාලා දාන ගාන 1.5 ගුණ කරගන්න. ඉතින් මැද තියෙන 25 ගුණ වෙන එකක්. ඒ 25 තියෙන draw වෙනවා කියන එකට. ඉතින් ඔයාලා රුපියල් 1000ක් දැම්මොත් ඔයාලා රුපියල් 25000ක් දිනන්න පුළුවන්. මැච් එක draw වෙනවා කියලා හරියටම ගෙස් කරොත්. ඉතින් මම මෙන්න මේකේ එකක් ඔයාලා දාලා පෙන්නන්නම්. මම මේකේ දානවා ටීම් 1 එක දිනයි කියලා. මොකද 95ට විකට් 5ක් ගිහින් තියෙන හින්දා 147ක් ගහන්න බැරි වෙයි කියලා මම හිතනවා. ඒ නිසා මම මේ ටීම් 1 කියන එකට රුපියල් 1000ක ලංසුවක් මේ විදිහට තියෙනවා. ඉතින් අපි තව එකක් ගමු. ඉතින් මෙන්න මේ මැච් එකේ මම දානවා W1 දිනවා කියලා. පළවෙනි ටීම් එක දින්නොත් මට 3.8 ගුණ වෙනවා තමයි එන්නේ මගේ රුපියල් 1000. ඉතින් අපි පළමු මේක මම දිනයින් කියලා. අපි ඊට පස්සේ යමු මේ දෙවෙනියට තියෙන ඕවර්ස් කියන එකට. ඉතින් මේක කරන්න තියෙන්නේ ඊළඟ ඕවරයට කීයක් ගහනවද කියන එක ගෙස් කරන එක. ලකුණු ගාන හරියටම ගෙස් කරන්න ඕනේ නැහැ. මීට වඩා වැඩිද අඩුද කියන එක විතරයි ගෙස් කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ පළවෙනි මැච් එකට ගිහින් මම දානවා 14 වෙනි ඕවරයට ලකුණු 7ක් ගහන්න බැරි වෙයි කියලා. ලකුණු 4 වඩා අඩුවෙන් ගහන්න කියලා තමයි මම මෙන්න මේ විදිහට මගේ රුපියල් 1000 ප්ලේස් කරන්නේ. ඉතින් බලමු තව මැච් එකක්. ඉතින් මම මෙන්න මේකටත් ගිහින් දානවා 10 වෙනි ඕවරයට ලකුණු 6කට වඩා ගහනවා කියලා. මේක ප්ලේ කරන විදියෙන් හොයාගන්න පුළුවන් ගහන්න පුළුවන් බැරිද කියලා. ඒ නිසා ඔයාලා මැච් එක ගැන පොඩ්ඩක් බලලා මේවා පරිස්සමට දාගන්න. ඊට පස්සේ මම යනවා තුන්වෙනි එකට ටීම් ප්ලේයර් ටෝටල්ස් කියන එකට. ගියාම ඔයාලට මෙහෙම පෙන්නයි. ඉතින් මේක ගන්න තියෙන්නේ එක ටීම් එකක් සම්පූර්ණයෙන් ගහන ලකුණු ගාන ගෙස් කරන එක. මේකත් හරියටම ලකුණු ගෙස් කරන්න නෙමෙයි තියෙන්නේ. මීට වඩා වැඩිද අඩුයිද කියන එක විතරයි. ප්ලේ කරගෙන යන විදියෙන් ඔයාලට අනිවාර්යෙන් ගෙස් කරන්න පුළුවන් කොච්චරක් ගහයිද කියලා. ඉතින් මේක හරිම ලේසි. එක මැච් එකක් කරා මම දානවා ලකුණු 124ට වඩා ගහන්න බෑ කියලා. මොකද මම එහෙම දාන්න හේතුව ලකුණු 38ට විකට් 5ක් ගිහින් තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒගොල්ලන්ට ලකුණු 124ක් ගහගන්න බැරි වෙයි කියලා. ඉතින් අපි තව මැච් එකක් බලමු. ඉතින් මෙන්න මෙතන තව පහලින් එකක් තියෙනවා. ඒකේ මම දානවා ලකුණු 182කට වඩා වැඩියෙන් ගහයි කියලා. මොකද මට හිතෙනවා ඒගොල්ලෝ ගහයි කියලා. විකට් ගිහිල්ලා තියෙන අඩුවෙන් ඒගොල්ලන්ටත් රුපියල් 1000ක ලංසුවක් මේ විදිහට තියෙනවා. ඉතින් පහලින් තියෙනවා ඔයාලට ක්‍රිකට් මැච් ලොකු ප්‍රමාණයක්. ඒකේ ඉන්ටර්නැෂනල් මැච් වගේම ඉන්ඩෝ ක්‍රිකට් මැච් පවා තියෙනවා. ඉතින් ඔයාලට කැමති තරගයක් තෝරගෙන අතුලට යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහේ මේ T10 තරගය තෝරගන්නවා. ගියාම ඔයාලට මැදින් පේනවා ඇති පේජ් තුනක් වගේ තියෙනවා. ඒකේ රෙගියුලර් ටයිම් කියන එක තමයි අපි දැන් ඉන්නේ. ඒකේ තියෙන්නේ ටීම් එකේ වින් එකට අදාළ ලංසුව තියන්නේ. W1 දිනනවා කියලා දැම්මොත් 1.2 ගුණ වෙනවා. W2 දිනනවා කියලා දැම්මොත් 3.7 ගුණ වෙනවා. draw වෙනවා කියලා දැම්මොත් 25 ගුණ වෙනවා. ඊට පස්සේ අපි යමු මේ quick events කියන දෙවෙනි පේජ් එකට. ඉතින් ඒකේ තියෙන්නේ තප්පර ගානේ දිනන ක්‍රමයක්. මේකේ තියෙන්නේ ඒ අදාළ ඕවරේ අදාළ පන්දුවට කීයක් ගහනවද කියලා ගෙස් කරන එක. ඉතින් මේකෙන් ඔයාලා දාන ගාන ලොකුවටම ගුණ වෙනවා. ඒකට හේතුව රිස්ක් එක වැඩි නිසා. මොකද ඊළඟ බෝල්ට මොකක් වෙයිද කියලා අපි හැටියට දන්නේ නැහැ. ඉතින් රිස්ක් එකක් කරන් හරියටම මේක ගෙස් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මේකට දාන්න. මොකද මේකේ ගුණ වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඔයාලට පේනවා ඉතින් 9 වෙනි ඕවරේ 5 වෙනි පන්දුවට ලකුණක් ගහන්න නැහැ කියලා දැම්මොත් ඔයාලා දාන ගාන 4.1 ගුණ වෙන්නේ. ඒ වගේ ජයග්‍රහණය කරන මුදල් ප්‍රමාණය වැඩි මේකේ. ඊට පස්සේ තුන්වෙනි පේජ් එකට ගියාම ඔයාලට පේනවා ස්ටැට්ස් කියලා එකක් තියෙනවා. මේක ගොඩක් වාසි එකක්. මොකද ඊළඟ බැට්ස්මන් අවුට් වෙන්නේ මොන වගේ ක්‍රමයකටද කියලා තමයි ඔයාලට මෙතනදී ගෙස් කරන්න තියෙන්නේ. ඉතින් කැච් විකට් ටැග් කියලා ගියොත් 1.4න් ගුණ වෙන්නේ. මොකද ගොඩක් කැච් යන හින්දා ඒක අඩුවෙන් තමයි දෙන්නේ. ඉතින් රන් අවුට් කියලා දැම්මොත් 10න් ගුණ වෙනවා. මොකද රන් අවුට් ටැග් කියන chance එක අඩුයි. ස්ටම්ප් විකට් ටැග් කියලා දැම්මොත් 30න් ගුණ වෙනවා. LBW කියලා දැම්මොත් 15න් ගුණ වෙනවා. ඊට පස්සේ බෝල් විකට් ටැග් කෙලිම කණුවේ ගිහින් වැදිලා විකට් ටැග් ගියොත් 4.95න් ගුණ වෙනවා. ඒ වගේම
හිට් ටිකට් එකක් ගියොත් 251කින් ගුණ වෙනවා. ඒ කියන්නේ ඔයාලා ඊළඟ විකට් එක හිට් ටිකට් එකක් යනවා කියලා දාලා හිට් ටිකට් එකක් ගියොත් ඔයාලා රුපියල් 1000ක් දැම්මොත් ඔයාලට 251000ක් හොයාගන්න පුළුවන්. මේකෙන් අනිවාර්යෙන් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් වෙයි. මොකද කැච් අවුට් එක ඇරෙන්න අනිත් ඔක්කොම ගොඩක් වාසි ලන්සු තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලා ගෙස් කරලා අනිවාර්යෙන් මුදල් තියාගෙන ජයග්‍රහණය කරන්න කියලා මතක් කරනවා. ඉතින් පැය කිහිපයකට පස්සේ ඔන්න මම ඇපල් ලොග් වුණා. ඔයාලට පේනවා තියෙන්නේ රුපියල් 52730ක් මගේ account එකේ තියෙනවා. ඔයාලට මතක ඇති වීඩියෝ පටන් ගත්තේ රුපියල් 45000 තිබ්බේ. ඒ කියන්නේ මම රුපියල් 7730ක් මේ වෙනකොට ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු අපි දාපු ඔට්ටු ටික හරිද කියලා. ඔයාලට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ පහළින්ම පේන ඇති history කියලා එකක් තියෙනවා. මෙන්න මේ history කියන එකේ තමයි අපි දාපු ක්‍රිකට් ලන්සු ටික පෙන්නන්නේ. මෙන්න මේ විදිහට මම history කියනට යන්නම්. ඔයාලට පේනවා ඇති මම දාපු ලන්සු සියල්ලම ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ ගෙසින් ටික ඔක්කොම හරි ගිහින් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න මෙන්න මේ විදිහට වින් එක විතරක් ගන්න ඔයාලගේ ක්‍රිකට් දැනුම පාවිච්චි කරලා රිස්ක් එක අඩු වෙවල ලන්සු තියලා ඔයාලට පුළුවන් ගාණක් හොයාගන්න. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ account එක හදාගන්න එක. මම නැවත තුඩින් දාන්න කාඩ් එක ඔයාලට ගිහින් පුළුවන් account එක හදාගන්න. ඒ වගේම විනාඩියක් ඇතුළත මේ app එකට සල්ලි දාගන්න හැටි මගේ channel එකේ තියෙනවා. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. ඔයාලා මගේ ක්‍රමයට සල්ලි දාලා බලන්න අනිවාර්යෙන් විනාඩියක් ඇතුළත app එකට ඩිපොසිට් එක ලැබෙයි. එහෙනම් අද වීඩියෝ එක නවත්වනවා. ඔයාලා හැමෝටම ජය වේවා.